හෙලෝ ක්‍රියේටර්ස් මම මනුෂ්‍ය නිර්මාල් මේ එපිසෝඩ් එක අපි කතා කරමු පෙන්සිල් ටූල් එක ගැන. අපිට වම් පැත්තේ බලාගන්න පුළුවන් අපේ ටූල් බාර් එකේ ටූල් බාර් එකේ පෙන්සිල් ටූල් එක කියලා මෙතන තියෙනවා. මේකේ ෂෝට් කී එක තමයි B. ඉතින් අපිට මේකේ තියෙන අනිත් ටූල්ස් වලට මාරු වෙන්න ඕනි නම් මෙතන තියෙන අනිත් ටූල්ස් වලට මාරු වෙන්න ඕනි නම් shift එකත් එක්ක B මෙන්න මේ විදිහට ක්ලික් කරලා අපිට මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒක මතක තියාගන්න. හරි ඉතින් අපි මීට කලින් කතා කරලා බ්‍රෂ් ටූල් එක ගැන. බ්‍රෂ් ටූල් එකේ තියෙන ඔප්ෂන් ටිකම තමයි මෙතනත් මේ ඔප්ෂන් බාර් එකේ තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ ගැන ලොකුවටම කතා කරන්න දෙයක් නැහැ. අපිට මේ වගේ පෙන් එකක් තියෙනවා නම් සෑහෙන යූස්ෆුල් මේ පෙන් ටූල් එක හරි බ්‍රෂ් ටූල් එක හරි පාවිච්චි කරද්දී මොකද මේකේ තියෙන අර හાર્ඩ්නස් එක වගේ දේවල් කන්ට්‍රෝල් කරන්න මේ පෙන් එකකට පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙන්න මේ වගේ ඇඳගෙන යද්දි ටිකක් මම තද කරලා අඳින්න පටන් ගත්තාම මේකේ අර තියෙන ලයින් එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. මම පෙන් එකෙන් මේ පෙන් එක ටිකක් පුරුදු කරනකොට මේකේ වෙනස් වෙන විදිහ බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ටික ලෝ කරලා අඳින්නම්. මේ ටික තද කරද්දි අරක බ්‍රෂ් එක වෙනස් වෙනවා. ටික බුරු කරද්දි මේකේ බ්‍රෂ් එකේ තියෙන ඉෆෙක්ට් එක අඩු වෙනවා. ඉතින් ඕක තමයි මේ පෙන් එකක් පාවිච්චි කරද්දි සෑහෙන මේක යූස්ෆුල්. මේ පෙන් එක උඩේ ඉඳන් අපි රයිට් ක්ලික් කරොත් අපිට බලා ගන්න පුළුවන් අර ගියේ එකේ වගේම අපේ බ්‍රෂ් වල සයිසස් වෙනස් කරගන්න, හાર્ඩ්නස් වෙනස් කරගන්න වගේ තියෙන ඔප්ෂන් ටික තියෙනවා මෙතන. ඒ වගේම අපිට එක බ්‍රෂස් දාගන්න පුළුවන්. ඉතින් මේ පෙන් ටූල් එකේ විශේෂ දෙයක් තමයි මෙතන මේ ඔටෝ ඉරේස් කියන ඔප්ෂන් එක. මෙතන මේ ටූල් එකේ තියෙන ඔප්ෂන් බාර් එකේ තියෙන ගොඩක් දේවල් ගැන කතා කරා අපේ බ්‍රෂ් ටූල් එකේ. ඉතින් ඔයා මේ එපිසෝඩ් එක අනිවාර්යෙන් බලන්න. ඒකෙන් මම පැහැදිලි කරා. ඉතින් මම මේකේ මේ මෙතන තියෙන ඔටෝ ඉරේස් එක ගැන කියලා දෙන්නම්. උදාහරණයක් විදිහට ඒ ටික එක දාලා මෙන්න මේ වගේ අපි හිතමුකෝ ඇඳා කියලා. මේ ඔටෝ ඉරේස් කියන එක වැඩ කරන්නේ අපි මේ ඇඳපු එකක උඩින් ආපහු අඳින්න පටන් ගත්තාම ඉතින් මේක මෙහෙම දාලා තිබිලා මේ ඇඳපු එකක් නැතුව මෙන්න මේ හරියෙන් වගේ පටන් ගත්තොත් අපිට බෑ ඒක ඉරේස් කරගන්න. අපි දැන් ඇඳලා තියෙන එක අපි අර බ්‍රෂ් එකට වඩා සෑහෙන ටිකක් පොඩි වෙන්න ඕනේ. එහෙම පොඩි වුණොත් තමයි මෙන්න මේ වගේ ඉරේස් කරගන්න පුළුවන්. අපි එළියෙන් ඇඳලා මේක ඉරේස් වෙන්නේ නැහැ. ඔටෝ ඉරේස් එකෙන් ඕක තමයි වෙන්නේ. ඉතින් තව එක ඔප්ෂන් එකක් තියෙනවා මට මේක බ්‍රෂ් ටූල් එක ගැන කතා කරද්දී කතා කරන්න බැරි වුණා. ඒ තමයි අපිට ඕනි දෙකකින් කලර් පික් කරන්න පුළුවන් මෙන්න මේ වගේ. උදාහරණයක් විදිහට මම මේ ඕල්ට් එක ක්ලික් කරගත්තාම මේකේ අයිඩ්‍රොපර් ටූල් එක මට එනවා. ඉතින් ඒකෙන් අපිට පුළුවන් මේ වගේ එක තැනක තියෙන කලර් එකක් මේ වගේ පික් කරගන්න. පික් වෙන කලර් එක අපිට උඩින් බලා ගන්න පුළුවන්. මෙන්න මේව පික් කරාට පස්සේ අපිට පුළුවන් මේ යට තියෙන ලේයරකට ඇවිල්ලා පෙන්සිල් එකේ තියෙන කලර් එක චේන්ජ් කරගන්න. ඒ කලර් එකෙන් අපිට ඇඳ ගන්න පුළුවන්. ඒ වගේම මේ ඕල් ක්ලික් කරා මේකේ තියෙන කලර්ස් වෙන වෙනම ගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ওই ටික තමයි මට පෙන්සිල් ටූල් එක ගැන කතා කරන්න ඕනේ. මේ පෙන්සිල් ටූල් එක නම් ගොඩක්ම පාවිච්චි වෙන්නේ ගොඩක් ආර්ට් කරන අයට තමයි. අර මම බ්‍රෂ් ටූල් එකේ කතා කරා වගේම ඔප්ෂන් ටිකම තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම අර අයිඩ්‍රොපර් ටූල් එක ගැන මට කතා කරන්න බැරි වුණා. ඉතින් ඒක ගැන මම මේ එපිසෝඩ් එකේ කතා කරා. අනිවාර්යෙන් මේ සීරීස් එකත් එක්ක ඉන්නවා නම් ලයික් කරන්න, අඩුපාඩු සහ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.